good morning ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අදත්ම වීඩියෝ එකට. ඉතින් උදේ නැගිට ගමන් මෙන්න මෙයාගේ කෝලම් තමා දැන් මට බලන්න වෙලා තියෙන්නේ. මෙන්න මේ ක්ලෙන්ස් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඇත්තටම මේක ගොඩක් මට නම් හොඳයි. මම දැක්ක මේකට ඉතර මේ හොඳ රිවිව් නම් මේ ක්ලෙන්ස් එක ගැන නැහැ. හයි. ඊට පස්සේ ඉතින් මෙන්න මෙයාට ක්‍රීම් කැකර් එකක් තිබිලා ඒක කුඩු කරලා දුන්නා. ක්‍රීම් කැකර් එකක්ම කන්නේ ක්‍රීම් කැකර් භාගයක් වගේ තමයි තාම මෙයා කන්නේ. අපිට තාම මෙයාට නමක් දාන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් මම අපි දෙන්නට තේ දෙක හදාගත්තා. වෙනදා නම් මට සීනි අඩුවෙන් යාට සීනි වැඩියෙන් තමයි හදන්නේ. අද ඒ වුණාට මම එකවර දෙන්නටම කිරි දෙක හදාගත්තා. අද කන්න තියෙන්නේ කන්න බිස්කට් තිබුණත් මට හිතුණා අලුව තියෙන හින්දා අලුව කෑවොත් හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් මම අලුව කාලා කිරි එක බිව්වා. ඒකත් හදපු ගමන්ම මම ජොග්ගු දෙකත් ඒ වෙලාවෙම හොදලා දානවා. නැත්තම් ඉතින් කූඹි බෝ වෙන නිසා මේ ඒ වෙලාවෙම හොදලා ඒකත් බීලා අපිට හිතුණා මෙන්න මේ දෙන්නව පොඩ්ඩක් යාළු කරන්න ඕන කියලා. අපි පනිෂවයි මේ කිටිවයි. ඇත්තටම තාම පනිෂ මේ කිටියට පොඩ්ඩක්වත් කැමති නෑ. අපි දෙන්න පොඩි උත්සාහයක් දැම්මා. ඉතින් පනිෂ කියන්නේ මම මේ අපේ බල්ලට මේ එයා පොඩ්ඩක් මේ හරි පණ්ඩිතයි. ඉතින් යාළු වෙන්නේ නෑ. කොච්චර මේව කරත් මේ ගොරවනවා කිටි ළඟට ගිය ගමන් මං හිතනවා ඉතින් තව ටික දවසක් සතියක් දෙකක් ගියාම ඒකත් සාමාන්‍ය විදිහට වෙයි කියලා. ඇත්තටම ඉතින් ගෙදරක සත්තු ඇති කරනවා කියන්නේ අපිටත් කිසිම පාළුවක් කම්මැලිකමක් නැතුව ගෙදර ඉන්න පුළුවන්. මොකද ඉතින් එයාලට පොඩ්ඩක් ආදරේ දුන්න ගමන් එයාලගේ මුළු ජීවිතේම අපිව කරගන්නවනේ. ඉතින් මෙන්න මේ කෝලම් දෙකගේ මේ හුරතල් බලපලා දවස ගෙවෙනවා මට දැනෙන්නෙම නැහැ. ඊට පස්සේ ඉතින් මම ඉක්මනටම ගේ අස් කරන්න පටන් ගත්තා. කාමරෙත් අස් කරලා, සාලෙත් අස් කරලා උයන්න තමා දැන් මං හදන්නේ. අද ඉතින් වැඩි විශේෂ දේවල් හදන්නේ පොඩි මොනවා හරි දෙයක් හදලා ගන්නවා. ඉතින් ඒ අතරට මෙයා මේ පනිෂවත් නාවලා ගෙදර ඉස්සරහා ටිකත් හොදලා දැම්මා. හරි ඊට පස්සේ ඉතින් මම රතුබත් උයලා පොල් සම්බෝලයක් හදලා පපඩම් බැදලා හාල් මැස්සොත් බැදලා පරිප්පුවකුත් හැදුවා. ඊට පස්සේ ඉතින් මම කිටියට කන්න දුන්නා ඔක්කොටම කලින්. මේ තියෙන ඉතින් අපේ මාළු ටැංකිය. මෙයාලා ගාවටත් ගියාම එයාලත් ඔන්න ඔය විදිහට ඉතින් කෑම ඉල්ලනවා. මෙයාලා ඉතින් අවුරුදු ගාණක් තිස්සේ අපි දෙන්නත් එක්ක ඉන්නවා. චුටි දැන් අපේ අම්මලා එනවලු. අම්මලාට කන්න මොනවද හදන්න ඕන බලමු. මේ ඉස්සරහ නම් කොළ වැටෙන තැනක් නැහැ. ඒ හින්දා අපේ ගෙදර පිටිපස්සේ ටික තමයි අතු ගන්න කොළ වැටෙන්නේ. මේක සතියකට එක දවසක් වගේ මේ ටික අතු ගාගත්තා නම් හරි. ඔය තියෙන ඉතින් අපි දෙන්න හදපු අපේ මිරිස් පැල. තව බීජ වර්ගයක් ගෙනත් තියෙනවා. ඒවත් දැන් හිමීට හදන්න පටන් ගන්න ඕන.
ඊට පස්සේ ඉතින් මම මිදුල අතු ගන්න පටන් ගත්තා. ඇත්තටම උදේට අතු ගන්නවා නම් ගොඩක් හොඳයි. අද කොහොමත් පරක් වෙලා නැගිට නිසා ඉරත් අවුවත් සැර වැඩි. මම ඊට පස්සේ මිදුල අතු ගාවා. අතු ගාලා ඉවර වෙලා ඉතින් මම හැදුවේ සුපෝෂ කන්න. ඇත්තටම සුපෝෂ හොඳයි. සමපෝෂ යහපෝෂ වලට වඩා මට නම් රස සුපෝෂ තමයි. අපේ ගෙදර ඉතින් ලොකු පැකට් එකක් අපි දෙන්න ගෙනත් තියාගන්නවා හිතුනාම හදලා කන්න. සුපෝෂ කාලේ ඉවර වෙනකොටම ඔන්න අපේ අම්මලත් ආවා. අම්මලා ඇවිල්ලා ඉතින් යාළුවත් මම වැඩි දෙයක් යාළුවට නම් කෑම ලෑස්ති කරේ නෑ. මොකද යාළුවා ආපු ගමන් යනවා කියලා තමයි ආවේ. එයාලත් ඉතින් අම්මයි අම්මගේ යාළුවෙකුයි ඔන්න ඔය වගේ දෙතුන් දෙනෙක්ම ආවා. ඊට පස්සේ ඉතින් එයාලත් පැය භාගයක් වගේ ඉඳලා ගියා. එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. බලන්න එකතු වුණ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන හැමෝටම ගොඩක් ස්තුතියි. ඇත්තටම දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 300ට වැඩියෙන් ඉන්නවා. මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මට එච්චර සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩක් එකතු වෙයි කියලා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙයි කියලා මම හිතනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.